समन्ता चक्केवालीसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्से सुनन्तु सग्गे मुक्केदं धम्मसवने कालो अयं भदन्ता धम्मसवने कालो अयं भदन्ता धम्मसवने कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से आदित्य पर्यायं वो भिक्खवे धम्म पर्यायं देशिसामि तं सुनात है कतमोच भिक्खवे आदित्य पर्यायो धम्म पर्यायो वरं भिक्खवे तत्ताय अयोसलाकाय आदित्ताय संपच्चलिताय सज्योति भूताय चक्कुन्द्रियं सम्परिमट्टं नत्वेव चक्कुविඤ्ඤाणेषु रूपेषु अनुव्यञ्जनस्व निमित्तकाहो निमित्तस्साद्गठितं वा भिक्खवे विज्ञानं तिष्ठमानं तिष्ठय्य अनुव्यञ्जनस्साद्गठितं वा तस्मिन् चे समये कालं करय्य ठानमेतं विच्यते यन्तुन्नं गतेनं अन्यतरं गतिं गच्छय्य निरयं वा तिरच्चानयोनिं वा इमं ख्वाहं भिक्खवे आदीनवं दिस्वा एवं वदामि। गौरवनीय සීල්මණියන් වහන්සේ එවාගේම කාරුණික උපාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි මේ මොහොතේදී අපි කවුරුත් සූදානම් වන්නේ 84000ක් ධර්මස්කන්ධයන් අතර බිඳක් දහම් ශ්‍රවණේ කිරීමටයි. බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නා දේශනා කළා වදාලා මහණෙනි යම් කිසි තැනක තථාගත ධර්මයේ කියා දෙනවා නම් දේශනා කරනවා නම් වදාරනවා නම් එතන ධර්ම අවවාදයක් දෙන්නට ඕනේ කියලා. ඉතින් අටුවාචාර්යන් වහන්සේලා එක්තරා අවස්ථාවක මෙහෙම දෙයක් සඳහන් කරනවා.
අපිට කියා දෙනවා වදාරනවා කොහොමද නවකප්පං සුත ධම්මං අට්ඨකප්පං ච යාචිතෝ ඒකකප්පං අනුමෝදන්ත දේසිතෝ ච අසංඛේ කියලා නවකප්පං සුත ධම්මං තථාගත ධර්මයේ කියා දෙද්දී දේශනා කරද්දී වදාරද්දී ඒ බුදුබණ පද ඉතාමත් නොහොඳින් ශ්‍රවණය කළොත් බණ ඇසුවොත් කල්ප 9ක් ආනිසංසයන් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. බණ අහන කෙනාට කල්ප 9ක් ආනිසංසයන් ලැබෙනවා. සතර අපාය ඉපදෙන්නේ නැහැ. සතර අපායන් ගැලවෙනවා කල්ප 9ක් වෙනකම්. හොඳින් මනවින් ඊටමත් හොඳින් ධර්ම ශ්‍රවණය කළොත් බණ ඇසුවොත් ඒතරම් දීර්ඝ කාලයක් ආනිසංස ලැබෙනවා මේ මොහොතේ වෙත් බණ ඇහුවොත්. ඒ වගේම අට්ඨකප්පංච යාචිතෝ ස්වාමිනී තථාගත ධර්මය අපට දේශනා කරනු මැනවේ කියා දෙනු මැනවේ ලෝකයාගේ හිතසුව පිණිස ධර්ම දේශනාව සඳහා ආරාධනා කළොත් කල්ප 8ක් ආනිසංසයන් ලැබෙනවා. සතර අපායේ ඉපදෙන්නේ නැහැ. ඒ වගේම ඒකකප්පං අනුමෝදන්ත පින් අනුමෝදන් වෙන එක්කෙනාට කල්පයක් ආනිසංසයන් ලැබෙනවා. සතර අපායේ ඉපදෙන්නේ නැහැ. ඔය තොහොඳින් බණ අහලා මතක් තියාගෙන තමන්ගේ ගෙවල් වලට ගිහිල්ලා අනේ මෙහෙම බණක් තිබ්බා ඔයා සතුටු සිතින් යුතුව පින් අනුමෝදන් වෙන්න කියලා කියෝද අන්නේ අහන ඒතෝ ඒකේ සතුටින් බාරගත්තොත් අනේ සාදු සාදු අපි පින් අනුමෝදන් වෙනවා කියලා හිතාගෙන පින් අනුමෝදන් නොවත ඒතන්ට කල්පයක් ආනිසංසයන් ලැබෙනවා. සතර අපායේ ඉපදෙන්නේ නැහැ. ඒ වගේම තමයි දේසිතෝච අසංඛේ බණ වදාරණය කෙනාට බණ කියා දෙන කෙනාට ධර්ම දේශනා කරන දේශකයන්න් වහන්සේට කල්ප අසංඛේය ආනිසංසයන් ලැබෙනවා. සතර අපායේ ඉපදෙන්නේ නැහැ. හැබැයි ලාභ සත්කාරයෙන් තොරව දයාවෙන් කරුණාවෙන් විතරක්ම ධර්මයේ වදාරනවා නම් තමයි කල්ප අසංඛේය ආනිසංසයන් ලැබෙන්නේ. එම නිසා ඔයත්තන්ට මේ මොහොතේදී කල්ප 9ක් ආනිසංසයන් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකෙන් ගායතාවක් මොහොතින් බණ අහන්න. ඒ වගේම බණට ආරාධනා කරපු මේ පිටවතුන්ට කල්ප 17ක් ආනිසංසයන් ලැබෙනවා. කල්ප 8ක් ආරාධනාව කරපු හින්දා කල්ප 9ක් බණ හොඳින් අහන හින්දා. එම නිසා හැමදෙනාම සුණාත ඊ타මත් හොඳින් බණ අහන්න. ධාරේත ඒ බණ ඊ타මත් හොඳින් අහලා මතක් තබා ගන්න. ධාරණය කරගන්න. ඔළුව රඳවා ගන්න. ඒ වගේම තමයි චරාත ධම්මේ හොඳින් බණ අහලා ඒක මතක් තබාගෙන ඒ අනුව ජීවත් වෙන්න කියන කාරණාව මුලින්ම ඔය තන්ට සිහිපත් කරනවා. මම ඔය තන්ට සූත්‍ර පාඨයක් මුලදී සඳහන් කළා, දේශනා කළා. කිව්වා ආදිත්‍ය පරියායන් ඕ භික්ඛවේ
पर्यायन देशेस्सामे तमसुनाथ कथमोच भिक्खवे आदित्य पर्यायो धम्म पर्यायो आदि वशेन මේ සූත්‍ර පාඨය සදාන් වන්නේ ආදිත්ත පරියාය සූත්‍රය තුළ. මේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේ රජගහ නුවරදී ඒ වගේම සෙවත් නුවරදී දේශනා කළා. ඒ වගේම මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට පළවෙනි වතාවට දේශනා කළේ මේ ආදිත්‍ය පරියාය ධර්ම දේශනාව. එතරම් වටිනා වූ දේශනාවක්, එතරම් ශ්‍රේෂ්ඨ දේශනාවක්. තුන්බෑ චටලියන් දමනය කිරීම සඳහා තථාගතයන් වහන්සේ වදාළේ මේ ආදිත්‍ය පරියාය සූත්‍ර දේශනාව. ඉතින් අපි බලමු තථාගතයන් වහන්සේ මේ දේශනාව තුළ මොනවාද අපිට කියා දෙන්නේ කියලා. හොඳින් මේ දේශනාව ඇහුවොත් සසර කුයිතරම් බියකරුවද ඒ වගේම කොහොමද මේ සසරින් එතෙවෙන්නේ මාර්ගය මොකක්ද? හැම දෙයක්ම තථාගතයන් වහන්සේ තාම මොහොතේ පහදා දීලා තිබෙනවා. ඉතින් අපි බලමු දැන් තථාගතයන් වහන්සේ සෙවත් නුවර දෙවුරම් වෙහෙරේ වැඩ සිටියේදී සිව්වන පිරිස පිරිවරාගෙන උන්වහන්සේ වැඩ ඉන්නවා. ඔහොම වැඩ ඉන්නකොට උන්වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. භික්ඛවේ කියලා. භික්ෂුන් වහන්සේලා ඉස්ලාම වැඩ සිටියේ හින්දා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියා පිළිවදන් දුන්නා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාරනවා ආදිත්‍ය පරියායං හෝ භික්ඛවේ ධම්ම පරියායං දේශෙස්සාමි. මහණෙනි ඔබලාට ආදිත්‍ය පරියාය නම් වූ ධර්ම පරියාය නම් වූ දේශනාව දේශනා කරනවා. කතමෝච භික්ඛවේ ආදිත්‍ය පරියාය ධම්ම පරියාය. මහණෙනි ආදිත්‍ය පරියාය නම් වූ ධර්ම පරියාය නම් වූ දේශනාව මොකක්ද? කුමක්ද? ඔය විදිහට තථාගතයන් වහන්සේ ප්‍රශ්නේ අහලා උන්වහන්සේම පිළිතුරු ලබා දෙනවා. උන්වහන්සේම වදාරනවා තංසනාත එහෙනම් මහණෙනි හොඳින් අහන්න. වරං භික්ඛවේ තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පච්චරිතාය සජෝති භූතාය චක්ඛන්ද්‍රයන් සම්පරිමට්ඨා නද්වේවේ චක්ඛෝ විඤ්ඤාණේස රූපේස අනුබෙන්ජනසෝ නිමිත්තබ්බාව නිමිත්තස්සාදි ගතිතං වා භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨවානං තිට්ඨේ අනුබෙන්ජනස්සාදි ගතිතං වා ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා මහණෙනි එසයි රූපයයි මේ දෙක එකතු වෙච්චාම චක්ඛු විඤ්ඤාණය කියන දෙයක් හටගන්නවා. අන්නේ චක්ඛු විඤ්ඤාණයෙන් හඳුනා ගන්නවා දැනගන්නවා මේක රූපයක් කියලා. මේකේ ගෙදරක්, මේ මිනිස්සයා, මේ ගස්, මේ අසලෙක්කන ආදී වශයෙන් ඒක රූපයන් හඳුනා ගන්නේ චක්ඛු විඤ්ඤාණයෙන් කියලා වදාරනවා. අන්නේ චක්ඛු විඤ්ඤාණයෙන් රූපය හඳුනාගත්තාම දැනගත්තාම ඔතන ස්පර්ශය කියන දෙයක් පහළ වෙනවා. ස්පර්ශය කියන දෙයක් හටගත්තාම පහළ වෙච්චාම දැනුණාම ඔතන වේදනාව හට ගන්නවා.
එක්ක සැපක් දෙනවා, එහෙමත් නැතිනම් දුකක් දෙනවා. එහෙමත් නැතිනම් අදුක්ඛම සුඛ වේදනාවක් දෙනවා. එහෙම දෙනුනාම තථාගතයන් වහන්සේ වදාරන මහණෙනි ඒ රූපයට එසට රූපේ පෙනුනාම ඒ රූපයට කවුරු හරි ඇලිලා ගෙලිලා ගිජු වෙලා මුසපත් වෙලා රාගයෙන් යුතුවේ ඒ රූපයේ බලා ඉන්නවා නම් අනුභංජනස නිමිත්තක් නිමිති වශයෙන් කොටස් කර බලනවා නම් එස මෙහෙමයි කන මෙහෙමයි ආදී වශයෙන් කොටස් කර බලනවා නම් අන්න ඊට වඩා හොඳයි මහණෙනි රහත් වෙච්ච ගිනි ගන්නමින් පවතින ගිනි ගන්නමින් දිලිසෙන සංගුණා යකඩ පතුරකින් ඔය ඇස අතුල ගන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ බුදුහාමුදුරුවෝ අරහත් වෙච්ච ගිනි ගන්නමින් පවතින ගිනි ගන්නමින් දිලිසෙන යකඩ පතුරකින් ඇස අතුල ගන්න කියලා කියන්නේ. උන්වහන්සේ වදාරන මහණෙනි අරාගේ නියුතුවේ රූපයේ බලා ඉන්න මොහොතක රාගේ නියුතුවේ ඒ රූපේ අනුභංජන වශයෙන් කොටස් කර බලා ඉන්න මොහොතක සිහි කර ඉන්න මොහොතක මෙරුණෝතින් ධාන වේතං විච්ඡති ගති දෙකකට යන්න වෙනවා. ගති දෙකක් බලාපොරොත්තු වෙන්න වෙනවා. නිරයන්වා නිරේ පෙදෙනවා. නිරේ බලාපොරොත්තු වෙන්න වෙනවා. එහෙමත් නැතිනම් තිරච්ඡානය වරින්වා තිරිසන් ලෝකෙට දෙනවා. මේ වාගේ මොහොතක මෙරුණෝ කිලින්ම නිරාගත වෙනවා. එහෙමත් නැත්නම් තිරිසන් ලෝකෙට දෙනවා. එහෙම ඉපදිලා අනන්ත අප්‍රමාණ මහා කාලයක් දුක වේදනාවක් මහා දුක්ඛන්දරාවක් විඳින්න වෙනවා. කවදාද ගැලවීමක් වේද කියන්න බැහැ. අන්නේ භයානකම බරපතලකම ඒ දින ආදීන ඒවං පහන් වික්කවේ දිස්වා ඒවං වදාමේ. අන්නේ මේ ආදීනවේ භයානකම බරපතලකම දෙකලා තමයි ඔබලාට ওই විදිහට මං කියා දෙන්නේ දේශනා කරන්නේ කියලා දේශනා. එහෙමත් දේශනා කරලා ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාරනවා වෙනවත්නි වරං වික්ඛවේ තින්හේන අයෝ සංකුණා ආදිත්තේන සම්පච්චරිතේන සජෝති භූතේන ධාන සෝතේන්ද්‍රියං සම්පරිමට්ඨා නබ්බේව සෝත විඤ්ඤාණේස සද්දේස අනුභංජන සෝ නිමිත්තස්සාදිගරිතං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨය අනුභංජන සාදිගරිතං වා ආදි වශයෙන් දානවා. නොහංසෝදාරණ මහණෙනි කනයි සද්දයයි මේ දෙකේ තුෙච්චාම කන නැවති විඥානය හටගන්නවා. ඇකීවේ කන නැමැති ඇස එමොහොතේ පහළ වෙනවා. අන්නේ කන නැමැති ඇසෙන් ඒ සෝත විඥාණයෙන් හඳුනා ගන්නවා, දැනගන්නවා මේක හඬක් කියලා, මේක සද්දයක් කියලා. මේ හඬ මිහිරේ, මේ හඬ අමිහිරේ, අවලස්සනයි ආදී වශයෙන් හඬ හඳුනාගන්නේ, දැනගන්නේ සෝත විඥාණයෙන්. එනම් කන නැමැති ඇසෙන් හඳුනාගන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ වදාරනවා සෝත විඥාන හඳුනාගත්තාම ඔතන පහළ වෙනවා ස්පර්ශය කියන දෙයක්. ස්පර්ශේ පහළ වෙච්චාම ඔතන වේදනාව හට ගන්නවා.
එක්කෝ සැප වේදනාවක් හට ගන්නවා, එහෙමත් නැතිනම් දුක් වේදනාවක් හට ගන්නවා, එහෙමත් නැතිනම් අදුක්ඛම සුඛ වේදනාවක් හට ගන්නවා. ඉතින් තථාගතයන් වහන්සේ වදාරන මහණෙනි, කනට ශබ්දයක් ඇහුණාම කවුරු හරි ඒ හඬ කෙරෙහි රාගය උපදලා රාගයෙන් යුතුව ඇලිලා ගිලිලා ගිජු වෙලා මුසපත් වෙලා රාගයෙන් යුතුව ඒ හඬ අහ ඉන්නවා නම්, රාගයෙන් යුතුව ඒ හඬ සිහි කරගෙන ඉන්නවා නම්, ඊට වඩා හොඳයි මහණෙනි රත් වෙච්ච ගිනිගත් ගිනිගන්මින් පවතින ගිනි ගන්මින් දිලිසෙන යකඩ උලකින් ඔය කනට එනගන්න. ඊට වඩා ශ්‍රේෂ්ඨයි උතුම්. මොකද මහණෙනි රාගයෙන් යුතුව හඬ අහ ඉන්න මොහොතක රාගයෙන් යුතුව ඒ හඬ සිහි කර ඉන්න මොහොතක මෙරුණොතින් ධාරමේතං විච්ඡති යම් දුන්නම් ගතේන අඤ්ඤතරං ගතෙන් ගච්ඡය නිරයන්වා කෙලින්ම ඉපදෙනවා නිරේ. එහෙමත් නැතිනම් තිරිසන් ලෝකේ ඉපදිලා අනන්ත අප්‍රමාණ මහා දුක වේදනාවක් මහා දුක්ඛන්දරාව වෙදෙනවා. එවං පහං භික්ඛවේ ආදීනවං දිස්වා එවං වදාමි. මාන්නේ මේ සසර භයානකම බියකරුකම ආදීනවේ දෙකලා තමයි ඔබලාට රාගයෙන් යුතුව හඬ අහ ඉන්නවාට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගන්මින් පවතින ගිනිගන්මින් දිලිසෙන යකඩ උලකින් කන එනගන්න කියලා මන් දේශනා කරන්නේ කියලා තථාගතයන් වහන්සේ වදාළා. ඔහොමත් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා ඊළඟට උන්වහන්සේ වදාළා වරං භික්ඛවේ තින්හින නඛච්ඡේදේන ආදිත්තේන සම්පච්චලිතේන සජෝති භූතේන සෝතේන්ද්‍රයන් ගානේන්ද්‍රයන් සම්ප්‍රේමට්ඨ නබ්බේවේ ගාන විඤ්ඤාණේස ගන්ධේස අනුබෙන්ජනසෝ නිමිත්තකාහ නිමිත්තස්සාදිගතිතං වා භික්ඛවේ විඥානං තිත්මානං තිත්තය අනුබෙන්ජනස්සාදිගතිතං වා තස්මින් චේ සමයේ කාලංකරය ඨානමේතං විච්ඡති යන්ද්‍රින්නං ගතිනං අඤ්ඤතරං ගතින් ගච්ඡය නිරයං වාත්‍යච්ඡානයෝනිවා ඉමං පාහං භික්ඛවේ ආදීනවං දිස්වා එවං වදාමි. ඔය විදිහට තථාගතයන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ මෙහිදී වදාරනවා මහණෙනි නාසයයි ගන්ධයයි මේ දෙකේ එකතු වෙච්චාම ගාන විඥානේ පහළ වෙනවා. ඒ කියේ නාසය නැමැති ඇස හට ගන්නවා පහළ වෙනවා. අන්න ඒකින හඳුනා ගන්නවා මේක සුවඳක් කියලා. මේක දුර්ගන්ධයි කියලා. අන්න ওই විදියට හඳුනාගත්තාම දැනගත්තාම ඔතන මේ මොහොතේම පහළ වෙනවා ස්පර්ශේ කියන දෙයක්. අන්න ස්පර්ශේ පහළ වෙච්චාම ඔතන ඉපදෙනවා වේදනාව. සුඛ වේදනාව, දුක් වේදනාව, එහෙමත් නැතිනම් අදුක්ඛම සුඛ වේදනාව. ඉතින් තථාගතයන් වහන්සේ වදාරන මහණෙනි නාසයේ සුවඳක් දෙනවා කවුරු හරි ඒකට එලිලා ගෙලිලා ගිජු වෙලා මුසපත් වෙලා රාගය උපදවාගෙන ඒ අනුව විඥානේ පවත්තා ඉන්නවා නම් රාගයෙන් යුතුවේ සුවඳ විඳවිදා ඉන්නවා නම් රාගයෙන් යුතුවේ සුවඳ මෙහි කර ඉන්නවා නම් ඊට වඩා හොඳයි තින්නේන නඛච්ඡේදනේන ආදිත්තේන සම්පච්චරිතේන සජෝති භූතේන ගානේන්ද්‍රයන් සම්පරිවර්තන. ඊට වඩා හොඳයි මහණෙනි අරහත් වෙච්ච
ගිනිගත් ගිනි ගන්නමින් පවතින ගිනි ගන්නමින් දිලිසෙන යකඩ නියනකින් ඔය නාසේ ගලවලා දාන්න එක උපටලා දාන්න එක. මොකද මහණෙනි ওই විදියට මං කියා දෙන්නේ. ඇයි ඒ විදියට මං දේශනා කරන්නේ? මහණෙනි රාගයෙන් යුතුව සුවඳ විඳවලා ඉන්න මොහොතක රාගයෙන් යුතුව ඒ සුවඳ මෙනෙහි කර කර ඉන්න මොහොතක මෙරණෝතින් කලින්ම නිර්යම් පපච්චේ නිරේ වෙනවා. එහෙමත් නැතිනම් තිරච්ඡානියෝනිවා තිරසන්දෝගේ වෙනවා. එහෙම ඉපදිලා අනන්ත අප්‍රමාණ මහා කාලයක් දුකින් වෙනවා. සසර අතිශය දීර්ඝ වෙනවා. අන්න මේ භයානකම දෙකලා තමයි ඔබලාට ওই විදියට මං කියා දෙන්නේ දේශනා කරන්නේ කියලා තථාගතයන් වහන්සේ වදාළා. ඔහොම දේශනා කරලා ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාරනවා වරං වික්ඛවේ තින්නේන පුරේන ආදිත්තේන සම්පච්චරිතේන සජෝති භූතේන ජීවේන්ද්‍රයන් සම්ප්‍රේමට්ටා නවේව ජීවහා විඤ්ඤාණේස රසේසු අනුබෙන්ජනසෝ නිමිත්තක්ඛා නිමිත්තස්සාදිගතිතං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨය අනුබෙන්ජනස්සාදිගතිතං වා තස්මින්චේ සමයේ කාලං කරේ ඨානමේතං වෙච්ඡදේ යන් දුන්නං ගතිනං අඤ්ඤතරං ගතින් ගච්ඡය නිරයං වාතිරච්ඡානයෝ ඉමං කාහං භික්ඛවේ ආදීනං දිස්වායෝනදාන. අන්න ඔය විදිහට දේශනා කළා. තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි දිවයි රසයයි මේ දෙකේ එකතු වෙච්චාම ජීවහා විඥානේ හට ගන්නවා මොහොතේ පහළ වෙනවා ඉපදෙනවා. ඉතින් ඒ ජීවහා විඥාණයෙන් ඒ මොහොතේ හඳුනා ගන්නවා දැනගන්නවා මේක රසයක් කියලා. මේක රසයි. මේක තිත්තයි. ආදී වශයෙන් අඳුනාගන්නේ දැනගන්නේ ජීවහා නැමැති විඥානේ දිව නැමැති ඇසේ. අනිත්‍ය ජීවහා විඥානේ පහළ වෙච්චාම අඳුනාගත්තාම පහළ වෙලා ඔතන ස්පර්ශයේ කියන දෙයක් හටගන්නවා. ස්පර්ශය හටගත්තාම ඔතන වේදනාව හට ගන්නවා. ඒක සැප වේදනාවක් දැනෙනවා. එහෙමත් නැතිනම් දුක් වේදනාවක් දැනෙනවා. එහෙමත් නැතිනම් අදුක්ඛම සුඛ වේදනාවක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාරනවා පින්වත්නි ඒ සැප වේදනාවට කවුරු හරි එලිලා ගිලිලා ගිජ වෙලා මුසපත් වෙලා රාගයෙන් යුතුව ඒ රසයේ මෙඳා ඉන්නවා. රාගයෙන් යුතුව ඒ රසය සිහි කර කර ඉන්නවා නම් ඊට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගත් ගිනි ගන්මින් පවතින කුරේන ආදිත්තේන ගිනි ගන්මින් පවතින යකඩ පිහියකින් දෙවි පිහියකින් දීව කපලා දාන්න කියලා දේශනා කරනවා. ඒ දෙවි පිහියකින් තථාගතයන් වහන්සේ දීව කපලා දාන්න කියලා කියන්නේ. උන්වහන්සේ වදාරනවා මානෙනි රාගින යුතුව රසය විඳිනවා ඉන්න මොහොතක මෙරණෝතෙන් කෙලින්ම නිරේපදනවා. ඒ වගේම තිරසන් ලෝකයේ පෙතනවා. එපිටලා බොහෝ කාලයක් මහා දුකක් වේදනාවක් විඳින්න වෙනවා. අන්න මේ භයානකම දෙකලා තමයි ඔබ විදියට මං කියා දෙන්නේ. මේ ජීවිතේ දිවා කපා ගත්තොත් දිවා කපලා විශ්ී කළොත් මේ ජීවිතේ විතරයි දුක තියෙන්නේ. ඊළඟේ ජීවිතවල දුක් විඳින්න වෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාව මරණොත් කෙලින්ම निराගත වෙලා අනන්ත අප්‍රමාණ මහා කාලයක් දුක් විඳින්න වෙනවා. තිරසන් ලෝකෙ විදිලා අනන්ත අප්‍රමාණයක් මහා සසර දුක් හඳුනාගෙන විඳින්න වෙනවා. අපායන අපායට තමයි වැටෙන්න වෙන්නේ. අය කවදා ගැලවීමක් වෙයිද හිතන්නවත් බෑ. අනිසා තමයි තථාගතයන් වහන්සේ ওই විදියට කියා දෙන්නේ. එහි තියෙන භයානකම බරපතලකම දෙකලා.
අන්න ওই විදියට තථාගතයන් වහන්සේ දේශනා කළා. දේශනා කරලා ඊළඟට උන්වහන්සේ වදාරනවා වරං භික්ඛවේ තින්නාය සත්‍යය ආදිත්තාය සම්පච්චේතාය සජෝති භූතාය කායේන්ද්‍රයන් සම්පරිමට්ඨ නත්වේ වේ කාය විඤ්ඤාණේස පොට්ඨබ්බේස අනුභංජනසෝ නිමිත්තක්ඛා නිමිත්තස්සාදිගතිකං වා භික්ඛවේ විඤ්ඤාණං දිට්ඨමානං දිට්ඨේය අනුභංජනස්සාදිගතිකං වා දසමින් සේ සමය කාලං කරෙය්‍ය ආදී වශයෙන් උන්වහන්සේ දේශනා කරන්නේ මහණෙනි කායයි පොට්ඨබ්බයයි මේ දෙක එකතු වෙච්චාම කාය නැමැති විඥානය හටගන්නවා. අන්නේ කාය නැමැති විඥානන හඳුනා ගන්නවා මේක පහසක් කියලා. මේ පහස හොඳයි අසල එක්කෙනාගේ. මේ පහස හොඳ නැහැ අසල එක්කෙනාගේ. ආදි වශයෙන් හඳුනාගන්නේ දැනගන්නේ කාය නැමැති ඇසෙන් කාය නැමැති විඥානය. අන්නේ හඳුනාගත්තාම වතන ස්පර්ශය කියන දෙයක් හටගන්නවා. ස්පර්ශය හටගත්ත හින්දා වතන සුඛ වේදනාවන් ඇහැමත් නැතිනම් දුක් වේදනාවන් ඇහැමත් නැතිනම් අදුක්ඛම සුඛ වේදනාවන් හටගන්නවා. ඉතින් තාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි වේදනාවන් දැනෙද්දී පහස ලැබෙද්දී ඉතින් කවුරු හරි රාගයෙන් යුතුව ඒ පහස සිහි කර කර ඉන්නවා නම් ඒ පහස රාගයෙන් යුතුව මුසපත් කළා ගිජු වෙලා ඒ පහස විඳ විඳා ඉන්නවා නම් ඒ මොහොතේ එහෙම කර කර ඉන්නවා නම් ඊට වඩා හොඳයි අරත් වෙච්ච ගිනි ගන්නෙන් පවතින ගිනි ගන්නෙන් දිලිසෙන තින්හාය සත්‍යය යකඩ සෙතකින් ඔය කය රැහැ ගන්න. යකඩ සෙතකින් කය රැහැ ගන්න එක හොඳයි. මොකද මහණෙනි රාගයෙන් යුතුව පහස විඳ විඳා ඉන්න මොහොතක රාගයෙන් යුතුව පහස සිහි කරගෙන ඉන්න මොහොතක දසමින්චේ සමයේ කාලංකරය ඒ මොහොතේ මෙරනවා නම් කෙලින්ම නිරයන් උපපච්චති නිරේට දෙනවා. ඇහැමත් නැතිනම් තිරස්ථානය වනිවා. තිරසල් ලෝකෙ වෙනවා. ඇහැම පිටලා අනන්ත ප්‍රමාණ මහ කාලයක් දුක වේදනාවක් මහ දුක්ඛ ද්‍රාවණ වෙනවා. එවං පහං වික්ඛවේ ආදීනවං දිස්වාය වදාවේ. අන්න මහණෙනි මේ ආදීන වේදකලා තමයි ඔබලාට අර විදිහට මම කියා දෙන්නේ කියලා දේශනා කළා. ඔහොම දේශනා කරලා ඊළඟට බුදු පියාණන් වහන්සේ අපට වදාරනවා මහණෙනි මනසයි ධාර්මමයයි මේ දෙක එකතු වෙච්චාම මනෝ නැමැති විඥානය හට ගන්නවා. අන්නේ මනෝ නැමැති විඥානය හඳුනා ගන්නවා දැනගන්නවා මේක අසවල සිතුවිල්ල කියලා. අන්නේ හඳුනා ගත්තාම දැනගත්තාම ඔතන ස්පර්ශය කියන දෙයක් හට ගන්නවා. ස්පර්ශය හටගත්තේ හින්දා වේදනාව හට ගන්නවා. සැප වේදනාව හට ගන්නවා. දුක් වේදනාව හට ගන්නවා. ඒ වගේම දුක්ඛම සුඛ වේදනාව. ඒකේ උපේක්ෂාව හට ගන්නවා. ඉතින් මහණෙනි කවුරු හරි අනොන්‍ය සේවා විනාශ වේවා භංග වේවා ආදී වශයෙන් නපුරු නරක අයහපත් සිතවිලි හිතා ඉන්නවා නම් අනුන්ට වෛර කර ඉන්නවා නම් ක්‍රෝධේ කර ඉන්නවා නම් හිතින් බැන ඉන්නවා නම් ඊට වඩා හොඳයි නිදා ගන්න එක. මොකද මහණෙනි නිින්ද කියලා කියන්නේ අපලං ජීවිතානං වදාමි ඵල රහිතෝ බවක් නිින්ද කියලා කියන්නේ. මෝහං ජීවිතානං වදාමි මං මුලා වූ බවක් නිින්ද කියලා කියන්නේ. ඒ වගේම අපලං ජීවිතානං වදාමි මෝහං ජීවිතානං වදාමි ඒ වගේම තමයි වංජං ජීවිතානං වදාමි. වංජං කියන වඳ වූ බවක්
නින්ද කියලා කියන වඳ වූ බවක්. එහෙන්දා නිදාගත්තාම වඳ වූ බවක් ඉඳලා කර්මයේ රස වෙන්නේ නැහැ. මංගුලාව බවක් ඉඳලා කර්මයේ රස වෙන්නේ නැහැ. ඒ වගේම ඵල රහිත බවක් ඉඳලා කර්මයේ රස වෙන්නේ නැහැ. නිදාගත්තාම ශ්‍රේෂ්ඨයි එවැනි දෙයක් හිත ඉන්නවට වඩා හොඳයි කියලා දේශනා කළා. මොකද නිදාගන්නේ නැතුව අනුන්ගේ සේවා විනාශ වේවා භංග වේවා ආදී වශයෙන් ඔයත් වෛර කර ඉන්නවා නම් අනුන්ට බැන ඉන්නවා නම් නරක නපුරු සිතවිලි හිතේ ඉන්නවා නම් කෙලින් මේ මොහොතේ මෙරුණොත් නිරේධ මාරෙන්නේ නැත්තම් තිරිසන් ලෝකෙ වෙනවා. මේ දෙකෙන් අනිවාර්යෙන්ම එකකට පැමිණෙනවාමයි. අන්න එහෙම පැමිණිලා ගොඩාක් කාලයක් විඳින්න වෙනවා. අන්න මේ භයානකම දෙකලා තමයි බුදුහාමුදුරුව ඔය විදිහට දේශනා කරන්නේ කියා දෙන්නේ කියලා දේශනා කළා. ඔහොම දේශනා කරලා ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා එවං පස්සං භික්ඛවේ සුතවා අරිය ශාවක ඉති පරිසංචික්ඛතේ. මහණෙනි ශ්‍රද්ධවත් ආර්ය ශ්‍රාවකයා ඇසට රූපය පෙනුනාම මෙන්න මෙහෙමයි කටයුතු කරන්නේ. අර විදියට කටයුතු කරලා නිරාගත් වෙන්නේ තිරිසන් ලෝකෙට දෙන්නේ අශ්‍රතවත් පුතුජනයා. බුදුරජාණන් වහන්සේගේ නිම ශ්‍රාවකයා නෙමෙයි. ශ්‍රාවකයා තමයි අර විදිහට විඥාණයෙන් පවත්ලා නිරාගත් වෙන්නේ තිරිසන් ලෝකෙට දෙන්නේ. නමුත් බුදුහාඳුරන්ගේ බුද්ධ ශ්‍රාවකයා එවැනි මොහොතවල කොහොමද කටයුතු කරන්නේ? අන්න උන්වහන්සේ වදාරන මහණෙනි මාගේ බුද්ධ ශ්‍රාවකයා බෞද්ධයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහිමයි ඒ මොහොතේ කටයුතු කරන්නේ. කොහොමද? තිත්තරුතාවය තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජිතාය සජෝති භූතාය චක්ඛුන්ද්‍රයන් සම්ප්‍රමට්ඨා. එසට රූපේ පෙනුනාම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හිතනවා මගේ බුදුහාමුදුරුව මට දේශනා කරලා තියෙනවා, කියා දීලා තියෙනවා, වදාරලා තියෙනවා. මහණෙනි එසට රූපේ පෙනුනාම රාගයෙන් යුතුව ඒ රූපේ බලබලා ඉන්න මොහොතක මෙරුණොත් කෙනෙක්ව නිරේපිනවා. එහෙමත් නැතිනම් තිරිසන් ලෝකෙට දෙනවා. ඉතින් රාගයෙන් යුතුව රූපේ බලබලා ඉන්නවා නම් ඊට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගමින් පවතින ගිනිගමින් දිලිසෙන යකඩ පතුරකින් අසතුල ගන්න කියලා. මෙහෙම තමයි වගේ බුදුහාමුදුරුවෝ මට දේශනා කළා තියෙන්නේ. නමුත් එහෙම දෙයක් මට කරන්න අවශ්‍ය නැහැ. අසතුල ගන්න ඕනේ නැහැ. මම එහෙම දෙයක් කරන්නේ නැහැ. හන්දාහන් ඉදමේව මනසේ කරෝමේ. මම මෙහෙම දෙයක් හිතනවා. කොහොමද? ඉති චක්ඛු අනිච්චං මේ ඇස අනිත්‍යයි. රූපා අනිච්චා. ඇසට පෙනෙනා වූ රූපයත් අනිත්‍යයි. රූපයයි ඇසයි මෙදකේ එකතු වෙච්චාම චක්ඛු විඥානය හට ගන්නවා. ඒකෙන් හඳුනා ගන්නවා මේක රූපේ කියලා. අන්නේ හඳුනා ගන්නා වූ චක්ඛු විඥානය අනිච්චං ඒකත් අනිත්‍යයි. චක්ඛු විඥානය හටගත්ත හින්දා ස්පර්ශය කියන දෙයක් හට ගන්නවා. අන්නේ ස්පර්ශයත් අනිත්‍යයි. සංපස්සෝ නිච්ච ස්පර්ශයත් අනිත්‍යයි. ස්පර්ශය හටගත්ත හින්දා මුතන වේදනාව හට ගන්නවා. සැප වේදනාව, දුක් වේදනාව, එහෙමත් නැත්නම් අදුක්ඛම සුඛ වේදනාව. තම්පි අනිච්චං ඒවත් අනිත්‍යයි. ඔන්නෝම තමයි ඇසට රූපේ පෙනුනාම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා බුදුහාඳුරගේ බුදු පුත්‍රයා බුද්ධ ශ්‍රාවිකාව අන්න ඔය විදිහට තමයි හිතන්නේ, කල්පනා කරන්නේ, යථාර්ථය දකින්නේ, නුවණින් විමසන්නේ, අනිත් වසන බලන්නේ කියලා දේශනා කළා. එහෙම දේශනා කරලා ඊළඟට උන්වහන්සේ වදාරනවා තිට්ඨතු තාවතින් හේන අයෝසංගුණ ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන සෝතේන්ද්‍රයන් සම්පරිමට්ඨා. මහණෙනි කනට ශබ්දයක් හඬක් ඇහුණාම සුතුත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙමයි කටයුතු කරන්නට ඕනේ. මෙන්න මෙහෙමයි හිතන්නේලා.
කටයුතු කරන්නේ. කොහොමද? මගේ බුදුහාමුදුරුවෝ උඹට දේශනා කරලා තියෙනවා මහණෙනි රාගෙන් යුතුව ශබ්දයේ ඉන්නවා නම් රාගෙන් යුතුව හඬ සිහි කර ඉන්නවා නම් ඊට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගත් ගිනි ගන්න පවතින ගිනි ගන්න දිලිසෙන යකඩ උලකින් කන හාර ගන්න කියලා. මට එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. හන්දාහන් ඉදමේව මොනසිකරොමේ. මම එහෙම දෙයක් කරන්නේ නැහැ. මෙන්න මෙහෙමයි මේ මොහොතේ මං හිතනවා. කොහොමද? ඉති සෝතං නිච්ඡං මේ කන අනිත්‍යයි. සද්දානිච්ඡා කනට ඇහෙනා වූ ශබ්දයක් හඬක් අනිත්‍යයි. සෝත විඥානං අනිච්ඡං කනයි ශබ්දයයි මේ දෙක එකතු වෙච්චහම සෝත විඥානය හට ගන්නවා. ඒකත් අනිත්‍යයි. සෝත විඥානය හටගත්ත හින්දා ස්පර්ශය කියන දෙයක් හටගන්නවා. අන්න ඒකත් අනිත්‍යයි. ස්පර්ශය කියන දෙයක් හටගත්ත හින්දා වේදනාව හටගන්නවා. ඒවත් අනිත්‍යයි. ඔන්න ඔහොම තමයි කනට ශබ්දයක් ඇහුණාම සුද්ධවත් ආර්ය ශ්‍රාවකයා කටයුතු කරන්නේ නුවණින් විමසන්නේ යථාර්ථය දකින්නේ ඒ වගේම අනිත්‍ය වශයෙන් බලන්නේ කියලා දේශනා කළා. ඊළඟට ඔහොම දේශනා කරලා තුනවත්නි උන්වහන්සේ වදාරනවා මහණෙනි නාසයට ගන්ධයක් දෙන්නාම කොහොමද කටයුතු කරන්නට ඕනේ? කොහොමද බෞද්ධයා කටයුතු කරන්නට ඕනේ? යථාර්ථ දකින්නට ඕනේ. කොහොමද මගේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ මොහොතේ කටයුතු කරන්නේ? අන්න මෙහෙමයි මහණෙනි මේ මොහොතේ කටයුතු කරන්නේ. කොහොමද? තිත්තරු තාව තින්නේන නඛච්ඡේදනේන ආදිත්තේන සම්පජ්ජරිතේන සජෝති භූතේන ඝානේන්ද්‍රයන් සම්පන්නවන. මහණෙනි එයා මොහොතේ හිතනවා මගේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. නාසයට ගන්ධයක් දෙන්නාම කවුරු හරි ඒවට එලිලා ගිලිලා ගිජු වෙලා මොසපත් වෙලා රාගයෙන් යුතුව ඒ සුවඳ විඳිනා ඉන්නවා නම් රාගයෙන් යුතුව ඒ සුවඳ සිහි කර කර ඉන්නවා නම් ඊට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගත් ගිනි ගන්මින් පවතින ගිනි ගන්මින් දිලිසෙන යකඩ නියනකින් නාසයට දාන්න කියලා. මට එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මම එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒ මොහොතේ හන්දාහන් ඉදමේව මනසිකරෝ. මම මෙහෙම දෙයක් කරනවා. කොහොමද? ඉති ඝානං අනිච්ඡං මේ නාසය අනිත්‍යයි. ගන්ධා අනිච්චා නාසයට දෙන්නා වූ ලැබෙන්නා වූ ගන්ධයන් අනිත්‍යයි. ඝාන විඥානං අනිච්චං ඝාන විඥානං අනිත්‍යයි. ඒ වගේම ස්පර්ශයත් අනිත්‍යයි. ඒ වගේම වේදනාවත් අනිත්‍යයි. ඔන්න ඔය විදියට මං හිතනවා විමසනවා අනිත් වශයෙන් බලනවා මේ මොහොතේ කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඔහොම හිතලා අන්න ඔය විදිහට තමයි කටයුතු කරන්නේ. විමසන්නේ බලන්නේ අනිත්‍ය වශයෙන් දකින්නේ. ඔහොම තථාගතයන් වහන්සේ දේශනා කරලා ඊළඟට වදාරන මහණෙනි දිවට රසය ලැබුණාම කොහොමද කටයුතු කරන්නට ඕනේ? කොහොමද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කටයුතු කරන්නේ? මෙන්න මෙහෙමයි කටයුතු කරන්නේ. තිත්තතාවේ තින්නේන කුරේන ආදිත්තේන සම්පජ්ජරිතේන සජෝති භූතේන ජීවේන්ද්‍රයන් සම්පේවන්න. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එමොතේ හිතනවා මගේ බුදුහාමුදුරුවෝ මට කියා දීලා තියෙනවා දේශනා කරලා තියෙනවා. රාගෙන් යුතුව රසය විඳ විඳා ඉන්නවා නම් රාගෙන් යුතුව ඒ රසය සිහි කර කර ඉන්නවා නම් ඊට වඩා හොඳයි තින්නේන කුරේන ආදිත්තේන සම්පජ්ජරිතේන ඊට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගත් ගිනි ගනමින් පවතින ගිනි ගනමින් දිලිසෙන යකඩ දෙලි පිහියකින් දිව කපලා දාන්න කියලා. ඔහොම තමයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. නමුත් එහෙම දෙයක් මට කරන්න අවශ්‍ය නැහැ. මං එහෙම දෙයක් කරන්නේ නැහැ. හන්දාහන් ඉදමේව
මනසිකරෝමි. ඒ වෙනුවට මං මෙහෙම දෙයක් හිතනවා. කොහොමද? ඉති ජීවහා අනිච්චා. මේ දිව අනිත්‍යයි. දිවට ලැබෙනා වූ රස අනිච්චා, රසයත් අනිත්‍යයි. දිවයි රසයයි මේ දෙක එකතු වෙච්චාම ජීවහා විඥානය හටගන්නවා. අන්නේ ජීවහා විඥානෙන් හඳුනා ගන්නවා මේක රසයක් කියලා. අන්නේ හඳුනා ගන්නා වූ ජීවහා විඥානය අනිත්‍යයි. ජීවහා විඥානය හටගත්තේ හින්දා ස්පර්ශය කියන දෙයක් හටගන්නවා. අන්නේ ස්පර්ශයත් අනිත්‍යයි. ස්පර්ශය හටගත්තේ හින්දා වේදනාව හටගන්නවා. සැප වේදනාව, දුක් වේදනාව, ඇහැමත් නැතිනම් අදුක්ඛම සුඛ වේදනාව. ඒවත් අනිත්‍යයි කියලා සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඔන්නෝම තමයි කටයුතු කරන්නේ. දිවට රසය ලැබුණාම ඔන්න ඔය විදිහට තමයි කටයුතු කරන්නේ. විමසන්නේ, යථාර්ථය දකින්නේ, නුවණින් විමසන්නේ, කටයුතු කරන්නේ, අනිත් වශයෙන් බලන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඔහොම දේශනා කරලා ඊළඟට වහන්සේ වදාරනවා මහණෙනි, කයට පහස ලැබුණාම, කයට පහස දෙන්නාම කොහොමද අපි කටයුතු කරන්නට ඕනේ? නිරාගත් වෙන්නේ නැතුව. කොහොමද සුතවත් ආර්ය ශ්‍රාවකයා කටයුතු කරන්නේ? මෙන්න මෙහෙමයි කටයුතු කරන්නේ. තිට්ඨතු තාවත්තත්තාය තින්නාය සත්‍ය ආදිතාය සම්පජ්ජිතාය සජෝති භූතාය කාන්ද්‍රය සම්පරිමත්තා. සෘතවත් ආර්ය ශ්‍රාවකයා මේ මොහොතේ හිතනවා මගේ බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා රාගයෙන් යුතුව පහස විඳවිදා එන්නවා නම්. රාගයෙන් යුතුව ඒ පහස සිහි කර කර ඉන්නවා නම් ඊට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගත් ගිනි ගනමින් පවතින ගිනි ගනමින් දිලිසන යකඩ සැතකින් කය රැහැ ගන්න කියලා. මට එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. හන්දාහං ඉදමේව මනසිකරෝමි. ඒ වෙනුවට මම මෙහෙම දෙයක් හිතනවා. කොහොමද? ඉති කායෝ නිච්ච. මේ කය අනිත්‍යයි. පොට්ඨබ්බෝ අනිච්ච. කායට ලැබෙනා වූ පහසත් අනිත්‍යයි. කාය විඥානං අනිච්චං. කාය විඥාන අනිත්‍යයි. ඒ වගේම ස්පර්ශයත් අනිත්‍යයි. ඒ වගේම වේදනාවත් අනිත්‍යයි. අන්නෝම තමයි සෘතවත් ආර්ය ශ්‍රාවකයා කායට පහස ලැබුණාම අනිත් වශයෙන් බලන්නේ, යථාර්ථ දකින්නේ, නුවණින් ඇත්ත සැටින් බලන්නේ, විමසන්නේ කියලා දේශනා කළා. මොහොමඩ් පින්වත්නි දේශනා කරලා ඊළඟට උන්වහන්සේ වදාරනවා මහණෙනි, අනුන්‍ය සේවා විනාශ වේවා, භංග වේවා ආදී වශයෙන් නපුරු නරක අයහපත සිතේවිලි හිතා ඉන්නවා නම් කොහොමද අපි කටයුතු කරන්නට ඕනේ? අන්න සෘතවත් ආර්ය ශ්‍රාවකයා මෙහෙමයි කටයුතු කරන්නේ. ඒ මොහොතේ විමසන්නේ, දකින්නේ කොහොමද? සෘතවත් ආර්ය ශ්‍රාවකයා හිතනවා මගේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. අනුන්‍ය සේවා විනාශ වේවා, භංග වේවා ආදී වශයෙන් නපුරු නරක සිතවිලි හිතා ඉන්නවට වඩා හොඳයි. අනුන්ට වේර කර කර ඉන්නවට වඩා හොඳයි. පලිගණීම සිතවිලි හිතා ඉන්නවට වඩා හොඳයි. ඉරිසියාව කර කර ඉන්නවට වඩා හොඳයි නිදා ගන්න කියලා. මට නිදා ගන්න අවශ්‍ය නැහැ. අන්දාහංගිද මේව මනසිකරෝමි. මම මේ මොහොතේ මෙහෙම දෙයක් හිතනවා. කොහොමද? ඉතින් මනෝවනිච්ච මේ මනස අනිත්‍යයි. ධම්මානිච්ච මනසෙන් එන්නව සිතවිලි අනිත්‍යයි. මනෝ විඥානං අනිච්චං. මනෝ විඥානං අනිත්‍යයි. ඒ වගේම ස්පර්ශයත් අනිත්‍යයි. වේදනාවත් අනිත්‍යයි. සැපයත් අනිත්‍යයි. දුකත් අනිත්‍යයි. අදුක්ඛම සුඛත් අනිත්‍යයි. අන්න ওই විදියට තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හිතට සිතවිලි ආපුවහම එයා
හිතන්නේ කියලා දේශනා කළා. ඔහොම දේශනා කරලා ඊළඟට තථාගතයන් වහන්සේ අපට වදාරනවා චක්කුස්මින්පි නිම්බින්දති රූපේසුපි නිම්බින්දති චක්ඛු විඥානේසුපි නිම්බින්දති ආදී වශයෙන් උන්වහන්සේ වදාරනා මහණෙනි ඔහොම අනිත් වශයෙන් බලබලා යද්දී ටික කාලයක් ඔන්න සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඇස පිළිබඳව නිම්බින්දති කලකිරෙනවා. චක්කුස්මින් නිම්බින්දති ඇස පිළිබඳව කලකිරෙනවා. රූපේසුපි නිම්බින්දති ඇසට පෙනෙනා වූ රූපේ පිළිබඳව කලකිරෙනවා. ඒ වගේම චක්ඛු විඥානයේ කෙරෙහි කලකිරෙනවා. ඒ වගේම ස්පර්ශයේ කෙරෙහි කලකිරෙනවා. වේදනාව පිළිබඳව කලකිරෙනවා. සැපයේ ගිනත් කලකිරෙනවා. දුකයේ ගිනත් කලකිරෙනවා. අදුක්ඛම සුඛයේ පිළිබඳව කලකිරෙනවා. ඒ වගේම කන පිළිබඳව අනිත් වශයෙන් විමසද්දී කන පිළිබඳව කලකිරෙනවා. කනට ඇහෙනා වූ ශබ්දය පිළිබඳව අනිත් වශයෙන් බලද්දී ශබ්දයේ පිළිබඳව හඬ පිළිබඳව කලකිරෙනවා. කනයි හඬයි මේ දෙක එකතු වෙච්චාම මොකද හටගන්නේ? සෝත විඥානනේ. කන නැති ඇස. ඒකෙන් තමයි හඳුනාගන්නේ මේක හඬක් කියලා. අන්නේ හඳුනා ගන්නා විඥානේ අනිත්‍යයි කියලා හිතා යද්දී ඒ සෝත විඥානේ පිළිබඳව කලකිරෙනවා. සෝත විඥානේ පිළිබඳව කලකිරෙද්දී ඒ වගේම ස්පර්ශයේ පිළිබඳව කලකිරෙනවා අනිත් වශයෙන් බලද්දී. ඒ වගේම වේදනාව පිළිබඳව කලකිරෙනවා අනිත් වශයෙන් නිතර බලද්දී. ඒ වගේම නාසයේ පිළිබඳව අනිත් වශයෙන් නිතර බලද්දී නාසයේ පිළිබඳව සුතවත් ආර්ය ශ්‍රාවකයා කලකිරෙනවා. නාසයට දැනෙනා වූ ලැබෙනා වූ ගන්ධයන් පිළිබඳව අනිත් වශයෙන් බලද්දී ඒ ගන්ධයන් පිළිබඳව කලකිරෙනවා. නාසයයි ගන්ධයයි මෙදෙක එකතු වෙච්චාම ගාන විඥානය හටගන්නවා. නාසය නැමැති ඇස. අන්න ඒකෙන් තමයි හඳුනාගන්නේ මේක ගන්ධයක් කියලා. අන්නේ හඳුනා ගන්නා වූ නාස නැමැති ඇස පිළිබඳව ඒ කියේ ගාන විඥානය පිළිබඳව අනිත් වශයෙන් බලද්දී නිතර ගාන විඥානය පිළිබඳව ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කලකිරෙනවා. ඒ වගේම ස්පර්ශය පිළිබඳව කලකිරෙනවා. වේදනාව පිළිබඳව කලකිරෙනවා. ඒ වගේම දිවේ පිළිබඳව කලකිරෙනවා අනිත් වශයෙන් බලබලා යද්දී. ඒ වගේම දිවට දැනෙනා රසය පිළිබඳව අනිත් වශයෙන් බලද්දී ඒ රසය පිළිබඳව කලකිරෙනවා. දිවයි රසයයි මෙදෙක එකතු වෙච්චාම ජීවහා විඥානය හට ගන්නවා. දිව නැමැති ඇස. ඒකෙන් තමයි හඳුනාගන්නේ මේක රසයක් කියලා. අන්නේ ජීවහා විඥානය පිළිබඳව අනිත් වශයෙන් බලද්දී ජීවහා විඥානය පිළිබඳව කලකිරෙනවා. ඒ වගේම ජීවහා විඥානය හටගත්තේ හින්දා ස්පර්ශය ගැන දැකට ගන්නවා. ස්පර්ශයත් අනිත්‍යයි කියලා අනිත් වශයෙන් නිතර බලද්දී ඒ ස්පර්ශයේ පිළිබඳව කලකිරෙනවා. ස්පර්ශය හටගත්තේ හින්දා වේදනාවන් හට ගන්නවා. සැප වේදනාවන්, දුක වේදනාවන්, ඇහැමත් නැතිනම් අදුක්ඛම සුඛ වේදනාවන්. ඉතින් මේ වේදනාවනොත් අනිත්‍යයි කියලා අනිත් වශයෙන් නිතර බලද්දී ඒ වේදනාව පිළිබඳව කලකිරෙනවා. ඊළඟට කාය අනිත්‍යයි කියලා නිතර හිතනකොට ඒ පිළිබඳව කලකිරෙනවා. දැන් ඔයත් පොඩි කාලේ හිටපු නෙමෙයි ශරීරය කියන්නේ.
දෙන කාලේ ඉන්න ශරීරය නෙමෙයි තව ටික කාලයකින් වෙන්නේ. හැම තිස්සෙම සනයක් පාසා මේ ශරීරය වෙනස් වෙමින් තමයි යන්නේ. ඇති වෙමින් නැති වෙමින් තමයි යන්නේ. නමුත් ටික දීර්ඝ කාලයක් ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ වෙනස් වුණා කියලා. නමුත් යථාර්ථය හැම තප්පරයක්ම වෙනස් වෙනවා. සනයක් පාසා මොහොතින් මොහොත වෙනස් වෙමින් තමයි ගමන් කරන්නේ යන්නේ. ඉතින් මේ ශරීරයේ අනිත්‍යයි කියලා නිතර බලද්දී මේ කාය පිළිබඳව සෘතවත් ආර්ය ශ්‍රාවකයා කලකිරෙනවා. ඒ වගේම කායට ලැබෙනා වූ පහස පිළිබඳව අනිත්‍යයි කියලා නිතර බලද්දී කාය පහස පිළිබඳව කලකිරෙනවා. කාය විඥානයත් අනිත්‍යයි කියලා නිතර හිතද්දී කාය විඥානයේ පිළිබඳව සෘතවත් ආර්ය ශ්‍රාවකයා කලකිරෙනවා. ඒ වගේම ස්පර්ශයේ පිළිබඳව කලකිරෙනවා අනිත්‍ය වශයෙන් බලද්දී. ඒ වගේම වේදනාව පිළිබඳව කලකිරෙනවා අනිත්‍ය වශයෙන් බලද්දී. ඒ වගේම මනසත් අනිත්‍යයි කියලා නිතර බලද්දී මනස පිළිබඳව කලකිරෙනවා. මනසට එන්නා වූ සිතුවිලි අනිත්‍යයි කියලා නිතර අනිත්‍ය වශයෙන් බලද්දී ඒ සිතුවිලි පිළිබඳව කලකිරෙනවා. මනෝ විඥානත් අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් බලද්දී මනෝ විඥානයේ පිළිබඳව කලකිරෙනවා. ඊට පස්සේ වේදනාවත් අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් බලද්දී කලකිරෙනවා. සැපයත් අනිත්‍යයි, දුකත් අනිත්‍යයි, අදුක්ඛම සුඛත් අනිත්‍යයි, මේ ඔක්කොම අනිත්‍යයි කියලා නිතර බලද්දී ඒවා පිළිබඳව කලකිරෙනවා. තස්මින් පිනිම්බෙන්දති මේ හැම කෙරෙහි පිළිබඳව කලකිරෙනවා. එහෙම කලකිරුණාම තස්මින් පිනිම්බෙන්දති නිම්බෙන්දං විරච්ඡති. මිදෙනවා. මිදුණාම එලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඊට පස්සේ තස්මින් පිනිම්බෙන්දති නිම්බෙන්දං විරච්ඡති විරාගා විමුච්ඡති. විමුක්තස්මින් විමුක්තමති ඥානං හොති. ඊට පස්සේ ਉਹ එලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අනිත් වශයෙන් බලද්දී කලකිරෙනවා. කලකිරුණාම ඔහු මිදෙනවා. මිදුණාම එලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහුට ඥානයක් හට ගන්නවා මං මිදුණා කියලා. ඥානං හොති. ඊට පස්සේ කතං කරණීයං ඔහු කල යුතු දේ කරලා ඉවර වෙනවා. උසිතං බ්‍රහ්මචර්යං ඔහු බඹසර හැසිරලා ඉවර වෙනවා. නාපරං ඉත්තත්තායාති පජානාති ආයාට කරන්න දෙයක් නැහැ. සියල්ලම කරලා ඉවරයි. කියන නිවන් දකින්නවා කියන එකයි. එනිසා වේත්තෝ අරේ අසෘතවත් පුතුජනයා වගේ සඩින්ද්‍රියන් වලට පැමිණන්නා වූ ඒ අරමුණයන් පිළිබඳව රාගය උපදවාගෙන ඔයත් නිරාගත වෙනවාද නැත්නම් සෘතවත් ආර්ය ශ්‍රාවකයා වගේ අනිත් වශයෙන් බලමින් බුදුහාමුදුරු පෙන්වා දුන්නේ මේ මාර්ගය තුලින් ගමන් කරමින් සසරින් එතර වෙනවාද ඒක ඔයත්න්ට බාරයි. ඉතින් ඔයත් නිතර අනිත් වශයෙන් බලනකොට ඔයත් කලකිරෙනවා. කලකිරෙනාම ඔයත් එලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එලෙන්නේ නැති වෙනකොට ගැටෙන්නේ නැති වෙච්චාම ඔයත් මිදෙනවා. මිදුණා කියලා ඥානයෙන් හට ගන්නවා. ඥානයෙන් හටගත්තාම ඔයත් කලයිතු දෙය කරලා ඉවර වෙනවා. බ්‍රහ්මචර්යාව හැසිරලා ඉවර වෙනවා. ආයෙත් කරන්න දෙයක් නැහැ. ඔයත් කෙලින්ම නිවන් දකිනවා. එනිසා මේ සසර අතිශය භයානකයි, අතිශය අනවරාග්‍රයි. කොතනින් මෙරෙයිද, කොතන යයිද, කොයි ආකාරයෙන් මෙරෙයිද කිසි කෙනෙකුටවත් කියන්න පුළුවන්කම නැහැ. ඒතරම් ජීවිතය අස්ථිරයි. එනිසා අතිශය භයානකයි සසර. මේ බුදුහාමුදුරුවෝ මේ දේශනාවේ භයානකවනේ පෙන්වන්නේ. එනිසා මිදෙන මාර්ගයකොත් අපට දේශනා කළා. එනිසා මේ මාර්ගය තුලින් ගමන් කරමින් සසරෙන් ඇතර වෙන්න. නැත්නම් අනවරාග්‍රු සසරේ පටන් නැවත මෙරි නිපිදී යන්න සිද්ධ වෙනවා. නැවත නිරාගත් වෙනවා ගොඩාක් කාලයක්. නැවත තීසල් ලෝකෙ දෙන්න වෙනවා. මේ සසරවම තමයි ගමන කරන්න වෙන්නේ.
එනිසා දුර්ලභ ලබාගත් මනුස්ස ජීවිතයෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගන්න, පුළුවන් තරම් වැඩක් ගන්න, පුළුවන් තරම් අප්‍රමාදී වෙමින් මේ සසරෙන් ගැලවෙන්න කියන කාරණාව සිහිපත් කරනවා. හොඳයි.